1864 ජනවාරියේදී යූජින් එරාඩ් නම් දේවගතිවරයා පාස්කු දූපතට පැමිණි පළමු මිෂනාරිවරයායි. ඔහු විසින් රොංගෝ පුවරු පිළිබඳව පළමුවරට වාර්තා කරන ලදී. 1866 දී යූජින් එරාඩ් පියතුමා හිපොලි රූසෙල් පියතුමා සමග නැවත දිවයිනට පැමිණෙන ලදී. 1866 නොවැම්බර් මාසයේදී කපිතාන් ජෝන් බැප්ටිස්ට් ඩුට්‍රෝ බෝර්නිය සමග තවත් මිෂනාරිවරු දෙදෙනෙක් පැමිණෙන ලදී. 1867 දී ක්ෂය රෝගය දූපතේ වසංගතයක් ලෙස පැතිර යන ලදී. දූපතේ 1200ක් වූ ජනගහනයෙන් ඉතිරි වූයේ 930ක් පමණි. පාස්කු දූපතට ක්ෂය රෝගය ඇතුල් වූයේ 19 වන සියවසේ මැද භාගයේදී තල්මස් දඩයම්කරුවන් හරහා බව විශ්වාස කරනු ලබයි. මෙම වසංගතයෙන් නැගෙනහිර පොලිනීසියාවේ අවසාන රාජකීය කුළුඳුරු පුත්‍රයා වූ 13 හැවිරිදි මනුරංගිත විය. 1866 දී පළමුවරට පාස්කු දූපතට පැමිණි කපිතාන් ජෝන් ට්‍රූඩෝ ක්‍රිමියානු යුද්ධයේදී කාර්යතුවක්කු නිලධාරියෙකු ලෙස සේවය කළායකි. පසුව පේරුවෙහිදී ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන චෝදනා ලැබ මරණ දඬුවම නියම සිටිය වූ ප්‍රංශ කොන්සල්වරයාගේ මැදිහත් වීමෙන් නිදහස ලබා ගන්නා ලදී. 1867 වසරේදී පොල්වතු සඳහා කම්කරුවන් බඳවා ගැනීමට පාස්කු දූපතට ජෝන් ට්‍රූඩෝ නැවත පැමිණි අතර නැවතත් 1868 අප්‍රේල් මාසයේදී පාස්කු දූපතට පැමිණි ඔහු සිය යාත්‍රාව ගිනිපත් කරමින් පාස්කු දූපතේ පදිංචි විය. ජෝන් ට්‍රූඩෝ පාස්කු දූපතේ මතවේරෙහි පදිංචි වූ අතර ඔහුගේ අරමුණ වූයේ පාස්කු දූපතේ බැටළු ගොවිපලක් ඇති කිරීමයි. ක්ෂය රෝගය වැළඳීමෙන් 1868 අගෝස්තු මාසයේදී යූජින් එරාඩ් පියතුමා මිය යන ලදී. එතුමා මිය යන විට පාස්කු දූපතේ මුළු රපානෝයි ජනතාව රෝමානු කතෝලිකයන් බවට පත්ව තිබුණි.